489 දෙනෙක් අවතන් වෙලා හිටියා. මේක කරගෙන යනකොට ඔය අතරතුරේ නාමල් කුමාරයා වැඩියා. ඔය කුඹල්ලේ විද්‍යාලෙට. නාමල් කුමාරයා ඒකට වැඩලා මිනිස්සුන්ගේ තිබුණු අර සුවදත්තේ බිඳලා අපිට අපේ වගේ ආණ්ඩුවක් තිබ්බනම් අපි මෙහෙම නෙවෙයි කරන්නේ කියලා මිනිස්සුන්ගේ ඔළුව කුරෝලු කරලා ගිහිල්ලා කඳවුරේ හිටපු මිනිස්සු දෙගොල්ල ගම් දෙකේ මිනිස්සු විරසකයක් ඇති කරා. දැන් ඒ විරසකය සමාදානයකට පත් කරන්න ජාතික ජන බලවේගයේ විදියට අපි මෙහෙයුමක් දියත් කරලා යනවා ගෙයින්කට ගිහිල්ලා අවබෝධ කරමින් අපි මේ යන ගමනේදී දැන් අය අදක් දෙරණ එනවලු ඒක තව ටිකක් අවශ්‍යලා යන්න කියන ආරංචියක් දැන් මේ වෙනකොට පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවට ඉඩ කඩ දෙන්න බෑ. රජයක් විදිහට අපි ඒකාග්‍රව මැදිහත් වෙලා මේ නයිදරන මේ රටෙන් පන්නා දැමීමේ යුතුයි. මේ නයිදරන නිසා තමයි මේ විනාශය ඇති උනේ. නයි පෙන්නුවේ අපි නෙවෙයි. නයි පෙන්නලා මේ රට විනාශ කරා. ආයෙත් දැන් සුවදව මිනිස්සු ඒකරාශි වෙලා මේක ගමන ගින් රට පුනරුදයක් කරා යන ගමනට ආපහු නයිදරන ඇවිල්ලා මානසිකත්වයේ මිනිස්සුගේ අවුල් කරලා මේක අවුල් ජාලයක් බවට පත් කරන්න ඉඩ දෙනවා. එහෙම කරන්න දෙන්න බෑ. මම මේ මුළු රටේ මහ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දෙරණ ආපු හැමතැනකදීම මේ විරෝධය පළවා කරලා පළවා හරින්න තැනට වැඩ කටයුතු කරන්න කියලා මේ මුළු මහ ජනතාවගෙන්ම මම ඉල්ලනවා මාලිමාවේ නියෝජිතයෙක් හැටියට.